පාවාන් හා සම්බාණ්ඩ ප්‍රදර්ශනය 2026 නැවතත් ඔබ හමුවන්නේ මෙහි තොරතුරු සමගින්. මගේ අතේ තියෙන්නේ දේශීය නිෂ්පාදනයක්. ලංකාවේ කර්මාන්ත ශේෂ්ත්‍රයට මේ වගේ පාවහන් විශේෂයෙන්ම නිෂ්පාදනය කරන ආයතනයක් තමයි ඔලිමා ඉන්ඩස්ට්‍රීස් කියන්නේ. එහි සභාපතිතුමන් නිර්මාතෘතුමන් මාත් සමග ඉන්නවා අජිත් ප්‍රියදර්ශන මහත්මයා. අජිත් මහත්මයා ලොකු ඉතිහාසයක් තියෙන ආයතනයක්, ලොකු වගකීමක් කරට ගත් ආයතනයක්. අපි මේ නිෂ්පාදනය ගැන කතා කරන ගමන්ම ඔබේ ආයතනය ගැන සහ මේ ප්‍රදර්ශනය ගැන කතා කරමු. මං කියන්න තියෙන ඔබතුමා මුලින් කතා කළා වගේ ආරක්ෂිත පාවහන් ලංකාවේ කර්මාන්ත සඳහා උචිත ආරක්ෂිත පාවහන් අපි මේ සපත්තු හදන්නේ රබර් සෝල් එකකින්. ලංකාවේ අපි විතරයි ඔලිමා ආයතනය විතරයි මේ රබර් සෝල් එකකින් සපත්තුවක් හදන්නේ. මේක ස්වභාවිකව පරිසරයට දිරා යන නිෂ්පාදනයක්. ඒ වගේම මේක කුඩු හැලෙන්නේ නැහැ. අද මාකට් එකේ තියෙන්නේ ගොඩක් PU සපත්තු වලින් හදන සෝල් එක. ඒක කුඩු හැලෙනවා. මාස අවුරුද්දක් උපරිම යන්න පුළුවන්. නමුත් අපේ සපත්තු එමනේ අවුරුදු 10ක් ගියත් මේ ස්වභාවික රබර් ලංකාවේ හැදෙන රබර් වලින් හදන සපත්තුවක්. මේක දිගුකල් පාවිච්චි කරන්න පුළුවන්. සමහරව අවුරුදු 4-5 කර්මාන්තවල මේ සපත්තු පාවිච්චි කරනවා. හොඳයි. ඔලිමා ඉන්ඩස්ට්‍රීස් විශේෂයෙන්ම දේශීය කර්මාන්තකරුවන් විදිහට මෙවැනි නිෂ්පාදන රටෙන් ලෝකයට දායාද කරන තත්වයට මේ ශ්‍රේෂ්ඨය අද ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔබ මේ ප්‍රදර්ශනයට පැමිණියොත් ඔලිමා ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ ප්‍රදර්ශන කුටියට පැමිණෙන්න අමතක කරන්න එපා. මේ පාවහන් හා සම්බාණ්ඩ ප්‍රදර්ශනය 2026 Walk of Fire 2026 පෙබරවාරි 27 28 සහ මාර්තු 1 2 යන දිනයන්හිදී පෙරවරු 10 සිට BMIC දී